අපිට වැඩිපුරම නඩු දැම්මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ඔබ තමුන්නාසෙලා අපේ දූෂණ මර්දන කමිටුවේ ලේකම්තුමා මෙතන ඉන්නවා ආනන්ද විජේපාල ගරු ඇමතුමන් ඔබතුමාලා තමයි අපිට වැඩිපුරම නඩු දැම්මේ. ඒවා නිදොස්කෝ නිදහස් වුණා අපි අධිකරණය. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මහා මොලකාරයා. ඒක නෑ කියන්න බෑ. හැබැයි අපි සතුටු වෙනවා එතුමා ජාත්‍යන්තර මාධ්‍යට ගිහලා ලංකාව පාවල දෙන්නේ නෑ. දැන් ඉස්සර අපි ඒ චෝදනාව නැගුවා. හැබැයි අද එතුමා ජාත්‍යන්තර මාධ්‍යට ගිහලා ලංකාව පාවල දෙන්නේ නැහැ. අපේ දේශපාලන වෙනස්කම් පිළිබඳව අපි වෙනස්කම් ඒක වෙනම කාර්යයක්. දැන් ඔබතුමාලා අපි අතර 2000 ගණන් වල යාළුකම් තිබ්බා. 2005 අපි එක වේදිකාවේ හිටියානේ. 2015 ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක වේදිකාවේ හිටියා. එකට දූෂණ මර්දන කමිටුවේ කටයුතු කෙරුවා. දැන් බට්ලන්ද රිපෝට් එක දැම්මත් ඔබතුමාලා එදා බට්ලන්ද රිපෝට් එක හංගගෙන හිටියා. දැන් අපේ මහින්ද මහත්තයා එක්කත් ඔබතුමාලා ගිවිසුමක් අත්සන් කරා 2005 උදව් කරන්නේ. ඒකේ බට්ලන්ද ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්න ඕනේ කියලා සඳහන් කරලා තිබෙත් නැහැ. ඔබතුමාලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කැබිනට් එකේ හිටියා. එතකොටවත් මේ කැබිනට් මණ්ඩලයේ බට්ලන්ද ගිවිසුම අනුමත කෙරුවේ නැහැ. හැබැයි විදේශ රටක මාධ්‍යවේදියෙක් ගැන ඇහුවම ඒක අද කැබිනට් එක අනුමත කරලා පාර්ලිමේන්තුවට දාලා තිනවා. අපි ඒ කාරණේ වෙනම විවාදයක් යනවා නම් අපි එදාට ඒ ගැන කතා කරමු. හැබැයි අපි ලංකාවක් විදිහට අපි ආරක්ෂා කළ යුත්තේ රාජ්‍ය. අපේ රාජ්‍යයේ හිටපු නායකයෙක් විදේශ රටකට ගිහිල්ලා අපේ රටේ රණවිරුවන් යුද අපරාධ කරා කියලා ප්‍රසිද්ධියේ පිළිගන්න තැනට මේක පරිවර්තනය වුණොතින් කඩන් වැටෙන්නේ මහින්ද රාජපක්ෂවත් රනිල් වික්‍රමසිංහවත් නෙවෙයි. මේ රට ඉඳ ශානකයන් මණ්ඩලතුමා එක පැත්තකින් දැඩි චෝදනාවක් නගනවා මේ රටේ රණවිරුවන්ට. රණවිරුවෝ යුද අපරාධ කරාක් පමණක් නෙවෙයි ස්ත්‍රී දූෂණ කරා කියලා. යම් සිදුවීමක් සිද්ධ වෙලා ඇති හිටපු ආම්මි දෙසට කෙනෙක් එක්ක. හැබැයි ඒ එක පුද්ගලයෙක්ගේ සමස්ත ක්‍රියාදාමයේ සමස්ත හමුදාවටම ලඝු කරන්න එපා. ඒ වගේම තමයි පාතාලයේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමා ඒකට මැදිහත් වෙන්න. ඒකට මැදිහත් වෙලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි ක්‍රියාමාර්ග ගැනීමේදී අපි ඔබට වගකීමක් කියනවා. අපි ඔබ ආරක්ෂා කරනවා. පාතාලයේ මර්ධනය කරන්න ඕනෑම නායකයෙක් ක්‍රියාමාර්ගයක් ගන්නව නම් ත්‍රස්තවාදයේ මර්ධනය කරන්න ක්‍රියාමාර්ගය ගන්නව නම් අපි විපක්ෂ මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. හැබැයි ෆිලිපීනේ කරා වගේ ඔබතුමාලව මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා අධිකරණයකට යවන්න අපිට තියන්නේ නැහැ. මොකද කඩන් වැටෙන්නේ අවසානයේ රාජ්‍ය. ඉතින් රාජ්‍ය ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙනවා කියන එකත් මතක් කරගන්න. දැන් බටලන්ද ආවෙත් අවුරුදු ගානකට පස්සේ. දැන් මෙහෙම ගියොත් ගරු සභාපතිතුමනි, ගරු අමාත්‍යතුමනි අපි මේ ජාති නරක සමගිය ගැන කතා කරනවා. 88 සිද්ධි 2028ත් කතා කරනවා නම් 2009 2048ත් අපි කතා කරන්න ලෑස්ති වෙනවා නම් ඒ තුළ මේ සමාජයේ වෛරය උත්පාදනය වීම නතර වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි අපි කතා කරන්නේ මේ රටේ වෛරෙන් තොර දේශපාලනයක් මේ රට ගොඩනගන්න නම් මම හිතනවා අපි සීළු දෙනාම යම් මතයකට ඇවිල්ලා රට රාජ්‍ය කියන කාරණේදී අපි එක මතයක සිටිය යුතුයි කියලා. ගරු නාමල් මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කරා දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා හැටියට ඉදමින් එතුමාලට වැඩියෙන් නඩු දැම්මයි කියලා. ඇත්ත වශයෙන්ම දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිලි බාර ගැනීම තමයි අපි සිද්ධ කරේ. නඩු දැමීමේ කාර්යය සිද්ධ කරේ පොලිසිය විමර්ශන වලින් පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව. වැඩියෙන් පැමිණිලි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් තමයි ක්‍රියාත්මක වුණේ. ඔබතුමන්ලාට එරෙහිව වැඩියෙන් පැමිණිලි ලැබුණා නම් ඒ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන්න ඇති. එහෙම නැතුව නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා එතුමාගේ පවුලේ කිසියක් සම්බන්ධයෙන් අපි කටයුතු කරේ නැහැ. අපිට ඒ කාර්යාලය ලැබුණු පැමිණිලි අපි ඉදිරිපත් කරා CID එකට, FCID එකට සහ අපරාධ මේ අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට. ඒ හරහා විමර්ශනය සිද්ධ වෙලා නීතිපති හරහා තමයි අධිකරණ ක්‍රියාමාර්ගය යන්නේ. හින්දා කවුරුවත් පාදක කරගෙන ඒ කාර්යාලය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ කාර්යාලය ලැබුණු පැමිණිලි තමයි ඉදිරිපත් කිරීම සිද්ධ වුණේ. අමතුමනි බඩ ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඉතින් පැමිණිලි බොහොමයක් දාපුවා ඔබතුමාලා කැබිනට් මණ්ඩලේ වාඩිලා ඉන්නවාද? ඔබතුමාලගේ ආණ්ඩුව හිටපු අයත් ඇවිල්ලා පැමිණිලි ඉදිරිපත් කරා. විවිධ පක්ෂවල ඇවිල්ලා ඉදිරිපත් කරා. දේශපාලන පක්ෂවල, සිවිල් ජනතාව, සිවිල් සංවිධාන විවිධ අය පැමිණිලි ඉදිරිපත් කරා. ඒකට බාධාවක් තිබුණේ නැහැ. ඒ විදිහට තමයි පැමිණිලි ඉදිරිපත් වුනේ.